Hello guys, welcome back to my YouTube channel. අද මං හිතුවා ඔයාලට වායි පතුරු හදන හැටි කියලා දෙන්න. එහෙනම් අපි බලමු අපිට මොනවද අවශ්‍ය වෙන්නේ කියලා. ලින්ම අපිට අවශ්‍ය වෙනවා පාන් පිටි ග්‍රෑම් 400ක්. ඒ වගේම අවශ්‍ය ප්‍රමාණයට පොල් කිරි, ලුණු කුඩු තේ හැඳි 2ක්, කහ කුඩු තේ හැන්දක්. ඒ වගේම අපිට අවශ්‍ය වෙනවා බිත්තර ගෙඩි 2ක්. ඉන්ම මේ වගේ භාජනයකට ඔයාලා පාන් පිටි ග්‍රෑම් 400 එකතු කරගන්න. දැන් ඔයාලා පාන් පිටියකට ලුණු කුඩු තේ හැඳි 2ක්, කහ කුඩු තේ හැන්දක් එකතු කරගන්න. දැන් ඔයාලා බිත්තර ගෙඩි 2 වෙනම භාජනයකට කඩා ගන්න. අපි එකපාර මේක පාන් පිටියකට එකතු කරන්න යන්නේ නැහැ. අපිට නරක වෙච්ච බිත්තරයක් හම්බුනොත් මේ විදිහට කරද්දී ඔයාලට ඒක ලේසියෙන් අයින් කරගන්න පුළුවන්. දැන් මේ විදිහට ඔයාලා පාන් පිටියකට බිත්තර එකතු කරගන්න. මේ විදිහට හැන්දක් භාවිතා කර මේ හොදින් කලවම් කරගන්න. අපි පාන් පිටියකට පොල් කිරි එකතු කරගන්නවා. ඔයාලා පොල් කිරි ටික ටික දාලා හොදින් කලවම් කරගන්න. අපි මේකට පොල් කිරි ටික ටික දාගන්නේ අපිට මේක ඩෝ එකක් විදිහට තමයි හදාගන්න ඕනේ. ඒකින්ද ඔයාලා පොල් කිරි ටික ටික දාලා මේක හොදින් කලවම් කරගන්න. දැන් මම මේ විදිහට අතින් මේක හොදින් අනාගත්තා. දැන් මම ඩෝ එක හදාගෙන ඉවරයි. ඔයාලත් මේ විදිහට තමයි ගන්න ඕනේ. දැන් ඔයාලා ලෑල්ලකට මේ විදිහට පාන් පිටි තවර ගන්න. ඒ වගේම ඔයාලා මේක කපලා දාගන්න ඕන භාජනයට පාන් පිටි තවර ගන්න. ඩෝ එකෙන් මේ විදිහට පොඩි කොටසක් ඔයාලා අරගන්න. ඔයාලා රෝල් එකක් ආධාරයෙන් ඩෝ එක හොදින් තුනී කරගන්න. ඔයාලා මේ විදිහට තමයි ඒක තුනී කරගන්න ඕනේ. දැන් මම පිහියක් ආධාරයෙන් මේක තීරු කපා ගන්නවා. දැන් ඔයාලා මේ විදිහට තීරු කපා ගන්න. ඔයාලා මේ විදිහට හරස් අතට කපා ගන්න. දැන් මම මේ වෙද්දි කෑලි කපාගෙන ඉවරයි. දැන් අපිට තියෙන්නේ මේක ගැඹුරු තෙලේ බෙද ගන්න. දැන් ඔයාලා භාජනයකට පොල් තෙල් එකතු කරගන්න. තෙල් එක හොදින් රත් වූ පසු ඔයාලා කපාගත් කෑලි එකතු කරගන්න. මේ හොදින් රන්වන් පැහැවෙන තෙක් ෆ්‍රයි කරගන්න. මම මේ වෙද්දි හොදින් ෆ්‍රයි කරගෙන ඉවරයි. දැන් තියෙන්නේ අපිට කැරමල් එකතු කරගන්න. ඔයාලා භාජනයකට මේ විදිහට සීනි ග්‍රෑම් 200ක් වගේ එකතු කරගන්න. දැන් ඒට වතුර අවශ්‍ය ප්‍රමාණයට එකතු කරගන්න. දැන් මේක හොදින් ඔයාලා උණු කරගන්න. ඔයාලා උණු කරද්දී මේ විදිහට හැන්ද උස්සද්දී නූලක් විදිහට ඇදෙන්න ඕන. එකක් විදිහට ඇදෙනවා නම් ඒක උණු වෙලා ඇති. ඔයාලා ෆ්‍රයි කරගත්ත වායි පතුරු ඒකට එකතු කරගන්න පුළුවන්. දැන් මම ෆ්‍රයි කරගත්ත වායි පතුරු මේකට එකතු කරගෙන හොදින් කලවම් කරගන්නවා. දැන් මම මේ වෙද්දි වායි පතුරු හදාගෙන ඉවරයි. එහෙනම් ඔයාලත් මේ රෙසිපි එක try කරලා බලන්න. එහෙනම් අදට ගිහින් එන්නම්. ඔයාලා සතුටින් පරිස්සමෙන් ඉන්න.